වෙලාව රෑ 12:45යි. ඒක ඉතින් ඔන්න අපේ තවත් කලබල ගමන. මේක අපි යනවා කියලා ඩිසයිඩ් කරේ රෑ 10ක් මාරට. පැය දෙකක් ඇතුළත ඔක්කොම පොඩ ටිකක් ක්ලාස්ටි කරගෙන ඔන්න අපි යනවා. එහෙනම් බලමු කොහෙද යන්නේ කියලා. අපිට ඕනේ කරන වතුර කෑම බීම ටිකකුත් අරගෙන අපි ආයෙම ගමන යන්න පිටත් වුණා. අපි යන්න ගත්තේ පාන්දර නිසා වෙන කඩවල් ඇරලා තිබ්බේ නැහැ. ඒ නිසා අපි හයිවේ එකේ සර්විස් ඒරියා එකෙන් ගත්තා. ඔන්න අපි මත්තලින් එක්සිට් වුණා. අපි ආවේ යාලට. දැන් වෙලාව උදේ 5:40ට විතර ඇති. උදේ 6ටනේ ගේට් එක ඕපන් කරන්නේ. එතකන් ජීප් ඔක්කොම ටික මේ විදිහට පෝලිමට ගහලා තියෙනවා. ඉතින් ගේට් එක ඕපන් කරාට පස්සේ අපි ඇතුළට ගියා. ලස්සන සන්රයිස් එකකුත් අපිට හම්බුණා. බලන්නක ලස්සන එකේ. මං හිතන්නේ මං වගේ සන්සෙට් සන්රයිස් ලවර්ස්ලට මේක පිස්සු හැදෙන දසුණක්. යාළ කියන්නේ කොටිම නෙමෙයිනේ. ඔන්න බලන්නකෝ උදේම අපිට හම්බුණා ලස්සන මුව රංචුවක්. ඊට පස්සේ මොනරෙකුගේ ඩාන්ස් එකකුත් බලලා අපි යනකොට අලි පැංචෙකුත් හිටියා. මං ආසම සතෙක් කලිය කියන්නේ මෙයාට වතුර බොන්න මතක් වෙලා තියෙන්නේ අපි ගියපු දවසේම. ඒකත් අපේ වෙලාවට. අපි දැන් ඉන්නේ යාල බ්ලොක් 1 එකේ. අර තේන්නේ පටලංගල. අපි දැන් මේ ඉන්නේ පටලංගල රෙස්ටිං ඒරියා එකේ. බීච් එක ළඟ මාරව ලස්සන තැනක්. මෙතන කලින් තිබ්බේ වයිල්ඩ් ලයිෆ් බංගලෝ එකක්. ඒක සුනාමි අපදායෙන් පස්සේ විනාශ වෙලා තියෙනවා. ඉතින් දැන් ඒකෙන් පස්සේ මෙතන හදලා තියෙනවා එන සංචාරකයන්ට විවේක ගැනීමට ස්ථානය. යාල බ්ලොක් 1 එකේ රෙස්ටිං ඒරියා දෙකක් තියෙනවා. එකක් තමයි අපි දැන් මේ බීච් එකත් එක්ක තියෙන රෙස්ටිං ඒරියා එක. ඊට පස්සේ තව එකක් තියෙනවා පරදතුරුව. ඒක තියෙන්නේ මැරික් ගඟ අයිනේ. ඒ තැන දෙකම හරිම නිස්කලංකයි. අපි උදේ කෑමට ගියේ පරදතුරුව ළඟ. මට ඒතර වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. මොකද ලව් ටිකක් හිටියා. තව කෑමට ආයේ පටගංගල රෙස්ටිං ඒරියා එක. මේ තියෙන්නේ පටනංගල රෙස්ටිං ඒරියා එක. එන්නේ අම්මාත් එක්ක මේක වටේ රවුමක්. මෙතන රෙස්ටොරන්ට් එකක් තියෙනවා. එතනත් ඉතාම සාධාරණ මුදලකට අපිට කෑම බීම ගන්න පුළුවන්. ඒ වගේම අපි එළියෙන් ගේන කෑම බීම කන්නත් මෙතන ඉඩ පහසුකම් තියෙනවා. හරිම ලස්සන තැනක්. මොකද බීච් එක අයිනමයි. බීච් එක පේන සීමාවේ හොඳට හුලගත් එනවා. කොච්චර දවල් වුණත් රස්නෙත් නැහැ. හරිම ලස්සනයි. යාලේ යන්න වැඩිපුර මාස අපේ ගෙදර තාත්තයි දුවයි. ඒ දෙන්නට කැලේයන් කිව්වොත් වෙන මුකුත් ඕනේ නැහැ. ඇත්තම කිව්වොත් කන්න බොන්න ඕනෙත් නැහැ. අපේ බබා වෙනදට කොයි හරි යනකොට එයාට කඩචෝරු ඕන වෙනවා. එක දේවල් ඕන වෙනවා. දැන් මෙතනට ආවට පස්සේ කිසිම දෙයක් ඉල්ලන්නෙත් නැහැ. කිසිම හදයක් දෙන්නෙත් නැහැ. මොකද එයාට සත්තු ඉන්නවනේ බලන්න. අපි මේ ගමන ගියේ හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි නංගිවත් එක්කගෙන. පොඩි ෆැමිලි ට්‍රිප් එකක් වගේ ගතියකුත් තියෙනවා. ඔයගලන්ට වගේ පිටිපස්සෙන් පේනවා ඇති පටනංගල මෝද නිල්ම නිල් පාටයි මාරම ලස්සනයි. යාල බ්ලොක් 1 එකේ රූල් එකක් තියෙනවා. දවල් 12ත් දෙකත් අතර සෆාරි යන්න බෑ. එතකොට ජීප් ටික මම කිව්ව රෙස්ටිං ඒරියාස් දෙකෙන් එකක නතර කරලා තියන්න. ඉතින් මේ පැය දෙකේ කාලා බීලා රෙස්ට් එකේ ඉන්න පුළුවන්. ගිමන් අරිනවා කියලා මෙහෙමත් ගිමන් අරිල්ලත් දැකලා තියෙනවද?
මේ කොටි කෙල්ලගේ කූල්ලමුත් බලාගෙන අපි කැලෙන් එළියට ආවා. එහෙනම් අපේ යාළ කැලේ vlog එක ඉවරයි. ආයෙම අලුත් vlog එකකින් එන්නම්. Bye bye. Thank you for watching.